කෘත්‍රිම පරිසරය හා හරිත සංකල්පය කියන පාඩම මතක් කරගමු. මේ අපේ ලෝකේ. අපි ලෝකේ අපි දන්නවා පෘථුවිය බිහි වෙච්ච දවසේ ඉඳලා නේද? ක්‍රමයෙන් අද පේන ওই තත්ත්වයට ක්‍රමයෙන් වෙනස් වෙගෙන ආවා. මේ වගේ ලස්සන පරිසර අද වෙනකොට ලෝකෙ මත දකින්න තියෙනවා. නේද? හරි ලස්සනයි. නේ? කොහොම වුණත් පෘථුවිය නිර්මාණය වෙලා ඊට පස්සේ අදින් අවුරුදු බිලියන 3.5කට විතර ඉස්සෙල්ලා තමයි මුල්ම ජීවිය හැදුනා කියලා කියන්නේ. ඊට පස්සේ න්‍යෂ්ටියක් සහිත ජීවීන් හැදිලා තියෙන්නේ අවුරුදු බිලියන 1.8කට විතර ඉස්සෙල්ලා. ඊට කලින් හිටියේ ප්‍රාග්න්‍යෂ්ටිකයෝ කියන්නේ සෛලයක් ඇතුලේ න්‍යෂ්ටියක් කියලා එකක් හරියටම තිබුණේ නැති ජීවි. ඒතර ශූන්‍යෂ්ටික එහෙම නැත්නම් අපේ වගේ සෛලයක් ඇතුලේ න්‍යෂ්ටියක් තියෙන ජීවීන් හැදිලා වසර බිලියන 1.8ක් විතර තමයි වෙන්නේ. ගොඩබිම ශාක හැදුනේ වසර මිලියන 480ක් වගේ කාලයකට ඉස්සරලා කියලානේ කියන්නේ. නේද? ඊට පස්සේ තමයි සත්තු ගොඩබිමට ආවේ. ශාකාවට පස්සේ. සතුන් ගොඩබිමට ඇවිල්ලා වසර මිලියන 420ක් වගේ තමයි කියන්නේ. මිනිස්සු මේ ලෝකේ ආරම්භ වෙලා මානව සම්භවයේ සිද්ධ වෙලා දැනට ගත වෙලා තියෙන්නේ අවුරුදු මිලියන 6ක් වගේ පොඩි කාලයක්. ඒතර මිනිස්සුන්ට අපි කලින් කිව්වා වගේම මේ ලෝකේ ලොකු අයිතියක් නැහැ. පොඩි කාලයක තමයි අයිතිවාසිකම් මේ මිනිස්සුන්ට තියෙන්නේ. හැබැයි මිනිස්සු අපි දන්න විදිහට මේ ලෝකේ මත සම්භාව්‍ය වුණාට පස්සේ එයාට අවශ්‍ය විදිහට එහෙම නැත්නම් මිනිසාට අවශ්‍ය වෙන විදිහට පරිසරය වෙනස් කරා. ඒකින්ද මොකද වුනේ? ස්වාභාවිකව හැදිලා තිබුණ පරිසරය ක්‍රමෙන් මිනිස්සුන්ට ඕන විදිහේ පරිසරයක් බවට වෙනස් කරගත්තා. ඒකනේ අපි කිව්වේ કૃත්‍රිම පරිසරයක් කියලා. ඕගොල්ලෝගේ පොතේත් මේ තියෙනවනේ මේ පින්තූරේ පටන් ගන්නකොටම හරිත සංකල්පය කියන පාඩම පටන් ගන්නකොටම මෙන්න මේ පින්තූරේ තියෙනවා. ඇත්තට මේ පින්තූරෙම නෙවෙයි. මේ පින්තූරේ කොටස් ඔක්කොම එකතු කරලා තියෙන්නේ. මේ තියෙන ඇමරිකාවේ නිව්යෝක් මැන්හටන් නගරය කාලයකට ඉස්සෙල්ලා තිබ්බ විදියයි දැන් තියෙන විදියයි පෙන්වනවා. මම මේකේ කොටස් කීපයක් අරගෙන වඩා පැහැදිලි වෙන්න මේ විදියට දාලා තියෙනවා. එදා කොළපාටි තනිකර වැහිලා තිබුණේ. තනිකරම ස්වභාවික පරිසරේ. අද බලන්නකෝ. අපි තව විදිහකින් බලමු. මේ තව තැනක් ඒකෙම. එදා කොහමද? අද කොහමද? මේ පේනවා ඇති. නේ? ඉතින් අවුරුදු බිලියන ගණන් සෑහෙන කාලයක් තිස්සේ හැදීගෙන ආපු පෘථුවිය මානවයා විසින් වෙනස් කරපු විදිය නෙමේ පේන්නේ. පේනවා ඇති වර්තමානයේ ලෝකයේ සමහර නගර දිස්වෙන හැටි. පේන හැටි. නේ? ඔය පේන්නේ අපූර්වට. එතකොට මේ මිනිසා කියන ජීවියා පරිසරය වෙනස් කරගෙන ආපු හැටි මේ. නේ? මේක තමයි අපි කතා කරන કૃත්‍රිම පරිසරය කියන්නේ. එතකොට ශාක වලින් වැසී තිබුණු පෘථුවිය ක්‍රමයෙන් මානවයා මේ විදිහට වෙනස් කරගෙන යනවා. ඒ වෙනස් කිරීමත් එක්කම පැන නගින හුඟක් ලොකු භයානක ගැටලු ගොඩක් තියෙනවා. ඔබට මේ පින්තූරේ මම හිතන්නේ දුව ඔයාට පේනවා නේද මේ පින්තූර? මට ඒක අහන්නත් බැරි වුණා. පේනවා. ආ.
මේ පින්තූරෙන් ඔයාලට පේනවා ආ, ඒ මානවයා පරිසරය වෙනස් කරපු හින්දා පරිසරයේ කොටසකට වෙලා තියෙන දේ. මේ පේනවා ඇති ස්වභාවික වනාන්තරයේ ආහාර සොයාගෙන යන සත්තු දැන් ආහාර හොයන ක්‍රමය මොකක්ද කියලා. මේ බලන්නකෝ. මේ පක්ෂියෙක් මැරිලා. ඌව මැරෙන්න හේතුව මොකක්ද කියලා ශරීරේ කපලා බලලා. එතකොට පේනවා මේ මෙයාගේ ඇඟ ඇතුලේ හමු වෙනිච්ච දේවල් මොනවද කියලා. මේ පේනවා ඇති යන්තම් බැලුවොත්. මේ බලන්න තවත් සතෙක්. ඌ දැලකට අහු වෙලා. මේ බලන්න මේ පින්තූරේ ජලයේ ඉන්න පාතෙක් වගේ සතෙක්. ඌ ඉන්න වතුරේ හැටි බලන්න. මේ බලන්න. එතකොට එයාට ජීවත් වීමේ කොයිතරම් භයානක තර්ජනයක් තියෙනවද? ඒ මොනවද තියෙන්නේ? ඒ තියෙන්නේ අර තනිකර පාසි වගේ වැදිලා කොළ පාට අර මෙව තට්ටුවක් හැදිලා තියෙන අපද්‍රව්‍ය වලින් හැදිච්ච නේද? එතකොට මේ තනිකරම දූෂ්‍ය වෙච්ච ජලය තියෙන්නේ. නමුත් මේ සතාට අමාරුවෙන් හරි ජීවිතේ ඒකේ ගෙවන්න වෙලා තියෙනවා. මොකද වෙන තැනක් එයාට නැහැ. මේ එක ගෝනේ මුවෙක් පේනවා ඇති. එයාගේ අන්තට්ටුවේ මොනවද හිර වෙලා බැඳිලා තියෙන්නේ. නේද? දැල් වගේ දෙයක්. මෙහා පැත්තේ රූපේ පේනවා මේ තනකොළ කන සතෙක් මේ පැකට් එකක් කනවා පේනවා. කියන්නේ ඌටත් ආහාර අර්බුදයක් ඇවිල්ලා ඌ ආහාර හොයා ගන්නකොට මේ ද්‍රව්‍ය ඇතුලේ තියෙන පැකට් ඇතුලේ තියෙන දේවල් කන්න පුරුදු වෙලා තියෙන බව. එතකොට ඌගේ ශරීරයට පොලිතින් හිම යනවා. මේ බලන්න මේ ලේනෙක් වගේ සතෙක් ඒ තු පොලිතින් එක්ක තියෙන දේවල් මොනවද කනවා. මේ හරහා අපිට කියවෙන දෙයක් තියෙනවානේ. අනිත් සත්තුන්ට පරිසරය තුල ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ පේනවා ඇති මේ ජලයට මේ බට දෙකකින් තව වතුර එකතු වෙනවා. ඒ වතුරේ ස්වභාවය පේනවනේ නේද? එතකොට අර ස්වභාවික ජල පද්ධතිය මොකද වෙන්නේ කියලා අමුතුවෙන් අපිට කියන්න ඕනේ නෑනේ. මේ බලන්නකෝ තීවර වරායක් වගේ තැනක ලස්සන නේද? හ්ම්. මෙහෙම තියෙන්න ඕන තැනක් මෙහෙම තියෙන නේද? ඔව්. මෙහෙම උනේ මෙන්න මෙහෙම තියෙන්න ඕන තැනක් මිනිස්සු වෙනස් කරලා නේද? එතකොට මානවයා මේ පරිසරයේ කොයිතරම් වෙනස් ප්‍රදේශයකට අරගෙන යනවද? මේක තවදුරටත් සිදුවෙමින් තියෙන්නේ. ඒකින්ද ස්වභාවික පරිසරයට අපි හිතනවට වඩා වේගයෙන් බරපතල විදියට හානි වෙනවා පුතේ. බරපතල විදියට හානි වෙනවා. මේ හානිය අවම වෙන විදිහට මිනිසුන්ගේ අවශ්‍යතාවය, ඒ කියන්නේ භාණ්ඩ හා සේවා පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ සඳහා මාර්ගෝපදේශනය, ඒ වගේම මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති නේද? එතකොට ඒ අනුගමනය කිරීමට කරන මේවා එක තමයි නැත්නම් ඒ අනුගමනය කිරීම තමයි අපි හරිත සංකල්පය කියලා කිව්වේ. මතකයිනේ? ඊළඟට අපේ පොතේ තියෙනවනේ වර්තමානයේ හරිත සංකල්පේ ක්‍රියාත්මක වන ස්ථාන කීපයක්. ඒක ඔයගොල්ලෝගේ පොතේ තියෙන්නේ පුංචි පින්තූර කීපයක්නේ. අපි ඒක තවත් මාන නැත්නම් පැති කීපයකින් බලමු. මේ තියෙන්නේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා මේක. පොත පෙරලලා බලන්න පුළුවන්. ඒකේ ඉදිරිපස විතරයි පෙන්නලා තියෙන්නේ. මම මේක ඩිංගක් කුඩින් පේන විදිහට පෙන්නලා තියෙනවා. එතකොට ඔබට පේනවා ඇති මෙන්න මේ කොටස් වල පොඩ්ඩක් ඉන්න මං ඇදලා පෙන්නන්න පුළුවන් ද බලන්න. මේ තියෙන්නේ.
මේ කොටස් පේනවා ඇති මං හිතන්නේ. මේ කොටස් වල පැහැදිලිව පේන්න තියෙන මේ සූර්ය පැනලෙම හයි කරපු කොටස්. මේ කොටස් වලත් පේන්න තියෙනවා. මේ තියෙන මේ පැති වලත් පේන්න තියෙනවා. එතන මෙන්න මේ ඉදිරිපස තමයි ඔයාලට මේක මහතමදිද පොඩ්ඩක් ඉන්න. ඔයමයි පෙන්වන්න පුළුවන්. හරි. එතකොට මේ මෙන්න මේක තමයි මේ ටික තමයි ඕගොල්ලන්ට පොතේ ඉස්සරහා පේන්න තියෙන්නේ. හරි. මේ ගොඩනැගිල්ලේ අපි බලමු තව කොටසක්. මේ වඩා සමීප පේනවා. එතකොට ඔබට පේනවා සූර්ය පැනලයේම වහලේ පුරාම ගහලා තියෙන හැටි. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිලි එතකොට පේනවා ඇති මේකේ අ, විදුලි බලය නිපදවා ගැනීම සඳහා එහෙම නැත්නම් බලශක්තිය නිපදවා ගැනීම සඳහා මේ ගොඩනැගිල්ලම හැදිලා තියෙන හැටි. ඊළඟට ඔබට පේනවා ඇති මේ උඩින් පේනවා මේ වට්ටියක් නැමුවා වගේ. හැබැයි මතක තියාගන්න මේක චූටි ගොඩනැගිල්ලක් නෙමෙයි හුඟක් ලොකු එකක්. අපි බලමු තව ඩිංගක් මේක දිහා. හරි. මේ ගොඩනැගිලි ඉස්සරහා පේන ඇති ලස්සන උයනක් වගේ කොටසක් තනකොළ හදපු කොටස් එහෙම තියෙනවා. වටපිටාවෙන් වනාන්තර කොටසක් වගේ කැලෑ කොටසකුත් තියෙනවා ඔබ දකිනවා. දැන් මේකේ මිදුලේ ඉඳලා වගේ උඩ බලනකොට අර රවුමට පෙනුන එකත් ඔබට පේනවා. මේ ඒ රවුමට පෙනුන එකේ ඇතුලේ පේනවා ඇති ඒකේ ඇතුලේ මිනිස්සු යනවා මේ උඩ. හරි. එතකොට මේක දෙවැන්ත එකක්. මේ කොටසේ ඔබට පේන තනිකරම වීදුරු වලින් හදලා තියෙන. ඒකින්ද විදුලියට වැය වෙන ප්‍රමාණය අඩුයි. මොකද ආලෝකය හොඳින් ඇතුළට ලැබෙන විදිහටයි සකස් කරලා තියෙන්නේ. මේ තියෙන එකේ මුදුනේ වහල. මේ පැත්තකින් පේන හැටි විදුලි පහන් දැල්වලා තියෙනකොට. මේ තියෙන්නේ සභාගර්භයේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව රැස් වෙන කොටස. හරිද? එතකොට මේ තියෙන ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඕගොල්ලන්ට පේන විදිහට ඔන්න ඕකනේ ඕගොල්ලෝ පොතේ තියෙන්නේ. හරි. එතකොට මේක බලශක්තිය එහෙම නැත්නම් අපි කියන පරිසරයට හානිය අවම වෙන විදිහට හදපු ගොඩනැගිල්ලක් කියලානේ කියන්නේ. ඔබට ඕනනම් තව විස්තර හොයලා බලන්න පුළුවන්. හරිද? ඊළඟට අපි බැලුවොත් එහෙම චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය කියන මේ ක්‍රීඩා සංකීර්ණයේ මෙන්න මෙතනින් පොඩ්ඩක් බලන්න මේ ඔමින්ද මෙන්න මෙතනින් මේ මම මේ ඉරාඳින්න පේනවද දන්නේ නැහැ. මේ ඉරාඳින් මෙන්න මෙතනින් උඩ ටික තමයි ගොඩනැගිල්ල. ඒකම ඉස්සරහ තියෙන ජලාශයකින් පේන එක තමයි මේ යටින් පේන්නේ. මතක තියාගන්න. මේකේ මෙතන මෙහෙම ගස් තියෙනවා මේ පේනවා ඇති. ඉන්නම වෙන පාටක් ගන්න. රතු පාට ගත්තොත් පේනදානේ. ඒත් පේන්නේ නැහනේ. කහ පාට ගමු. මෙතන මේ ගස් තියෙනවා මේවයි මේ. විශාල ගස් තියෙනවා. මෙතන එකකවත් මිනිස්සෙම ඉන්නවා පේන්නේ නැහැ. මොකද මේ එහෙම පේන මට්ටමට මේ පින්තූරේ ගන්න ගියා නම් මේක ගන්න බෑ සම්පූර්ණ කොට නැගිල්ල මේක දැවැන්ත නිර්මාණයක් ක්‍රීඩාංගණයක්.
බලමු තව ටිකක් මේක ලං වෙලා. මෙන්න මේ ක්‍රීඩාංගණය හදන අවස්ථාවේදී පේනවා ඇති මේ ක්‍රීඩාංගණයේ මේ අර පටිපටි වගේ පේනවා එන දැවැන්ත මේ කොටස් මේ තියෙන ඒ ක්‍රීඩාංගණය උඩින් බලනකොට මේ ක්‍රීඩාංගණය ඇතුළ මැදින් මේ පේන්නේ මේකෙන් වඩා හොඳට පේනවා මේ ක්‍රීඩාංගණය ඇතුළත පේනවා ඇති කොයිතරම් විශාලද කියලා. මේ ක්‍රීඩාංගණයට විදුලිය බාහිරින් ලබා ගන්නේ නැහැ. ජලයේ උනත් ඉතාම අඩුවෙන් ඊළාට වාතාශ්‍රය සඳහා විදුලි පංකා වගේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඉතාම අඩුවෙන් කියනවා. ඒකින්දා පරිසරයට ලොකු බලපෑමක් ඇති කරන්නේ නැති තැනක් විදියට තමයි සලකන්නේ. මේ උසාවි සංකීර්ණය අපි එකෙත් කීපයක් බැලුවොත් පැති මේ විදියට බලා ගන්න පුළුවන්. මේ තියෙන ගොඩනැගිල්ලේ සැලැස්ම හරි මේ තියෙන නඩුව අහන එක කාමරයක් ඔබට පේනවා ඇති ඒකටත් ස්වභාවික ආලෝකය පුළුවන් තරම් ලබා ගන්න උත්සාහ කරලා තියෙනවා. හරිද? එතකොට මේකෙත් පරිසරයට බලපෑම පුළුවන් තරම් අඩු කරගන්න උත්සාහ කරලා තියෙනවා. මේ තියෙන්නේ K2 නිවාස සංකීර්ණය කියන එක. ඔබට පේනවා ඇති මේක ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා. මෙන්න මේකේ මෙන්න මෙතන මේ තියෙන්නේ පාට පේන්නේ නැහැ නේ පොඩ්ඩක් ඉන්න. රතු පාටකම. මේ තියෙන්නේ ඔක්කොම සූර්ය පැනල මේ තියෙන්නේ. මේ ඔක්කොම තියෙන සූර්ය පැනල. තේරුණාද? එතකොට මේ ගොඩනැගිල්ල ඉස්සරහින් තියෙන ওই සඳළු තල වගේ තියෙන කොටස පවා විදුලිය නිපදවා ගැනීමට පාවිච්චි කරලා තියෙනවා. හරි? අපි බලමු මේ ගොඩනැගිල්ල කිට්ටුවට ගිහින්. මේ ගොඩනැගිල්ල පැත්තකින් පේනකොට එතකොට පේනවා ඇති මේ උඩ කොටස් වලත් පහළට ආසත් නිරාවරණය වෙන කොටස් වලත් මේ බලශක්තිය නිපදවීම සඳහා ක්‍රමවේද පාවිච්චි කරලා තියෙනවා. ඊනම් මේ ඉස්සරහා තියෙනවා ටැංකිය වගේ දෙයක්. ඒ තියෙන අපජලය එහෙම කළමනාකරණය කරගන්න යොදාගත්ත ඒවා. මේ උඩින් පේනවා ඇති වහලේ උඩ කොටස් තියෙනවා. ඒවයින් වාතාශ්‍රය පිරිසුදු කිරීම සිද්ධ කරනවා. ඒ සඳහා බලශක්තිය ලබා ගන්නේ මේ ගොඩනැගිල්ලේ තියෙන සූර්ය පැනලම පාවිච්චි කරලා. මේකේ පේනවා ඇති ඔබට සූර්ය පැනල උඩ කොටසේ ආයි කරලා තියෙන ඒවා පේනවා. නේද? මේ ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය නේද? කියනවා පුනර්ජනනීය බලශක්තිය විතරයි පාවිච්චි කරන්න කියලා. වැසි ජලයේ ප්‍රයෝජනට ගන්නවා කියනවා. නේද? හරි. ඒ විදිහට මේ නිවාස බැලුවොත් එimhe මේ බාන මේකෙත් වහලේ උඩ තනිකරම සූර්ය පැනලයම පාවිච්චි කරලා තියෙනවා. මේකේ පේනවා මේ ගොඩනැගිලි ඉස්සරහා මිනිස්සුන්ට කොයිතරම් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදලා තියෙනවද කියලා. අපේ පොතේ තියෙන්නේ මේ වගේ ඒවා තමයි
හරිත නිවාස නැත හරිත ඉදිකිරීම විදියට පරිසර හිතකාමී විදියට හදපු දේවල් විදියට උදාහරණ විදියට අරගෙන තියෙන්නේ. කොහොමුණත් හරිත සංකල්පය කියලා කියන්නේ අපි කලින් කිව්වා වගේම ලෝකේ කොළ පාට කරන එක නෙවෙයි. නේද? කොළ පාට වෙන එක හොඳයි. මොකද ශාක වැස්ම වැඩි වෙන එක හොඳයි. නමුත් ලෝකේ කොළ පාට වීම පමණක්ම නෙවෙයි. මේ මොකද්ද මේ? මේ තමයි හරිත සංකල්පයේ ලාංඡනය. අපි බලනවා කිව්වේ හරිත සංකල්පයට අනුව කෘෂිකර්මය ඒ වගේම කාර්මික ක්‍රියාවලිය සකස් වෙන්න ඕන ආකාරය ගැනනේ. හරිත සංකල්පයට අනුව කෘෂිකර්මය ඒ වගේ කර්මාන්ත සකස් වෙන්න ඕන විදිය පිළිබඳව. අපි මුලින්ම කතා කරේ කෘෂිකාර්මික ක්‍රියාවලියනේ. ඒකෙත් පළවෙනියට කතා කරේ කාබනික ගොවිතැනනේ. නේද? එතකොට කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම අපිට මේක කියන්න පුළුවන් නේද? කාබනික ගොවිතැනේ වැදගත්ම අංගයක් විදියට අපි සලකාවේ කාබනික පොහොරනේ. කාබනික පොහොර. නේද? එතකොට කාබනික පොහොර කියලා කියන්නේ දි รา යන සත්ව හා සාක ද්‍රව්‍යයන්ගෙන් ලබාගත් එකක්. ඒකේ තියෙන වැදගත්කම අපි ගණනාවක් කතා කරලා තියෙනවා. අපි කිව්වා වගා බිමකට පොහොර යොදන්න ඕනන්නේ ඇයි කියලා. ඒකට හේතු දෙකක් ඔබට මේකේ පේනවා. මේ ලොරියේ පේන ලොරියද මන් දන්නේ මොකක් හරි එකේ පේනව නේද? ඇරයි යනවා. මේ ඊනග එකෙත් එහෙම ඇරයි යනවා පේනවා මේ. මොනවද මේ ඇර යන්නේ? අස්වනුනේ. ඒතර වගා භූමියේ අස්වැන්න විදියට යම් කොටසක් අරගෙන යනවා. එතකොට ඒ භූමියේ තිබුණ ඒ පිදුරුද කියන්න පුතේ ඒ පිදුරුද පිදුරුම නෙවෙයි. ඒකේ තව අර කියන අස්වැන්න වෙන් කරගෙන අරගෙන ඉවර නෑ. නේද? ඒක අස්වැන්න අර ලබා ගන්න නැත අපි කියන්නේ මොකද කියන්නේ? ඒකෙන් දාන්නේ එහෙම වෙන් කරගන්න ඇරයි යනවා මේකේ. වගා භූමියේ නැතුව මේක. ඒකල ඉතුරු වෙන ද්‍රව්‍යයන් වෙන තැනකට කොහොමදත් යනවා. මේ ගිහිලා තියෙන තැනකට. එතන මේ තියෙන වගා භූමිය නෙවෙයි. එතකොට පස්සේ කනිජ වුණතාවයක් එනවා. ඒ හින්දා බාහිරින් මේකට ලබා දෙන්න වෙනවා. ඒ හින්දා තමයි අපි අ, පොහොර යෙදීමක් සිද්ධ කරන්නේ. අපි මේ දකින්නේ නම් රසායනික පොහොර. එහෙම නැත්නම් කියන අකාබනික පොහොර. මේ තියෙන්නේ. හැබැයි අපි දන්නවා වර්තමානයේ වඩා සුදුසුයි කියලා කියන්නේ අ, කාබනික පොහොර. ඒකට හේතුත් අපි කතා කරලා තියෙනවානේ. ඒවා එකින් එක කතා කරලා තියෙනවා. මේ තියෙන ඕගොල්ලෝ පොතේම තියෙන ඒ කාරණා ටික. කාබනික පොහොරවල වැදගත්කම කියනවා. ඊළඟට කාබනික ගොවිතැනේ ඊළඟ වැදගත් කාරණේ විදියට සලකන්නේ පලිබෝධ පාලනයනේ. ඒ පුතේ. හරි. එතකොට පලිබෝධ කියන්නේ මොනවද කියලා අපි කතා කරා. නේද? පලිබෝධ පාලනයේට සාම්ප්‍රදායිකව ඉස්සර ඉඳන් කරගෙන ආපු දේවල් ගැනත් අපි කතා කරා. ඔයගොල්ලෝ විස්තර කිව්වා මට හොඳට මතක තියෙනවා. නේ? වර්තමානයේ නම් ඒ සඳහා කෘත්‍රිම සංශ්ලේෂණය කරපු පලිබෝධ නාශක පාවිච්චි කරනවානේ. නේද? පලිබෝධ නාශක වර්ග තුනක් අපි කිව්වා වල් පැලැටි නාශක, කෘමි නාශක, හා දිලීර නාශක කියලා. ඔව් කියන්න පුතේ.
අපි දන්නවා පලිබෝධනාශක භාවිතා කරනකොට විශාල පරිසර හානියක් වගේම තවත් හානිකර ප්‍රතිඵල ගණනාවක් සිද්ධ වෙනවා කියලා අපි දන්නවා. නේද? ඒකින්ද පලිබෝධ පාලනයේට සාම්ප්‍රදායික උපක්‍රම පාවිච්චි කරන එක තමයි වඩා සුදුසු. බැරිම වුණොත් විතරක් පලිබෝධ නාශක පාවිච්චි කරන එක තමයි වඩා සුදුසු. ඒතර අපි ඉගෙන ගත්තා සාම්ප්‍රදායික උපක්‍රම ගණනාවක්. නේද? ඔව්. ඒ ටිකත් ඕගොල්ලෝ කිව්වා වගේ මට මතකයි. මේ බලන්නකෝ. මේ මේ පිටි මකුණා ඉන්නේ. පිටි මකුණා. මේ පිටි මකුණව කනවා මේ කෘමි සතා. හරි? එතකොට ස්වභාවිකව පාලනය කරගන්න පුළුවන් මේ මෙයාව ඉන්නවා නා. මේ පේන්නේ නැත. එයාලා ඇවිලා ඒ සතුන්ව ආහාරයට ගන්නවා. මේ පණු එක්ක එහෙම නැත්නම් අපි කියන කීට අවස්ථාවක් තවත් සතෙක් විසින් ආහාරයට ගන්න අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට ජීවීන් පලිබෝධකින් මර්ධනය කරන්න තවත් ජීවියෙක්ම පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම වගා භූමියේ වතුර පුරවලා තියෙන එක සහ වතුර ඉවත් කරලා පලිබෝධ පාලනය කරන්නත් පුළුවන් කියලා අපි ඉගෙන ගත්තානේ. මතක ඇති. ආලෝක උගුල් පාවිච්චි කරන්න පුළුවන් කිව්වනේ. පහන් දැල්වලා තියෙනවා. හැබැයි වර්තමාන වෙනකොට ඒක වඩා වැඩි දියුණු වෙලා නේද? පහන වෙනුවට මේ විදිහට විදුලි පහනක් භාවිතා කරනවා. ඒකලා එතෙන්ට එන සතුන්ව උගුලකට අසු කරගන්නවා නැත්නම් රසායනික දියරයකට නැත්නම් දියරයකට වැටෙන්න සකස් කරලා එයාව පාලනය කරන්න උත්සාහ කරනවා. මේ තියෙන තවත් ඒ වගේ ආලෝක උගුලක් මේකේ හොඳටම පේනවා. මේ බේසමක් වගේ එකක් තියෙනවා. ඒකට අර සතුන්ව වැටෙනවා. වැටුණාට පස්සේ ඒ සතුන්ව එතනින් විනාශ වෙන හින්දා ස්වභාවිකව පාලනය කරගන්න පුළුවන්. මේ තියෙන තවත් ඒ වගේ ආලෝක උගුල් මේක නම් තවත් ඩිංගක් සංකීර්ණ කරගෙන තියෙනවා නෑ පළවෙනි එකේ තිබුණා එකම නේද? ඒ තමයි මේ සඳහා විදුලිය අවශ්‍ය විදුලිය ඒ සූර්ය පැනලයක ආධාරයෙන් එතනින්ම නිපදවා ගන්නවා. මේ තියෙන්නේ මම කිව්ව දිය හොල්මන. දිය හොල්මන. මේ දිය හොල්මන වැඩ කරන හැටි අපි දන්නවා. මේකෙදි වෙන්නේ මෙන්න මේ බටේ දිගේ වතුර එනවා. මේකේ දිගේ වතුර ඇවිල්ලා මෙන්න මේකට පිරෙනවා. ඒකට පිරුණාට පස්සේ මේ පැත්තේ බර වැඩි වෙනකොට මෙහෙන් පාත් වෙනවා. එතකොට මේ පැත්තේ ඉස්සෙනවා. එතකොට මේ පාත් වෙනකොට මේක ඇතුලේ තිබ්බ වතුර අයින් වෙනවා. එතකොට ආපහු මේක පාත් වෙනවා. එතන මෙන්න මෙතන තියෙන ගලක මේක වදිනවා. එතකොටනේ සද්ද එන්නේ. නේද? මේ විදිහට වගාවට හානි කරන සතුන්ව පළවා හරින්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන එක වතුර පාර පල්ලෙහාට වැටෙන අවස්ථාව. මේ බලන්න. මේ මේ දාස්පෙතිය වගාව ඇත්තටම මේ ගෙදරක වත්තක ලස්සනට හදපු එකක් නෙවෙයි මේ තියෙන්නේ. මේ වගා භූමියක හදපු එකක් තමයි තියෙන්නේ. මේක නම් මේ මෙහා පැත්තෙන් තියෙන එක නම් මල් පාත් එක වෙන්නේ නැති. මේ ඉස්සරහින් තියෙන පින්තූරේ තියෙන්නේ මේ වගා භූමියක හදපු එකක්. ඒතකොට මේ වයින් කෘමීන් විකර්ෂණයක නේද?
පැංගිරි කොහොඹ වගේවත් මේ විදිහට සතුන්ව විකර්ෂණය කරන්න පුළුවන්. එතකොට පලිබෝධීන් වගාවට එන එක අඩු කරගන්න පුළුවන් කියලා අපි දන්නවනේ. මේ තියෙන කොහොඹ ශාකය. මේ තියෙන කොහොඹ ශාකයේ ගෙඩි සහ ඒවායේ බීජ. මේ තියෙන පැංගිරි මාන ශාකය. මේ තියෙන දෙහි. ඒතර මේ පැංගිරි කුලයේ ශාක වලින් එන පැංගිරි ගන්ධයටත් සමහර කෘමීන් කැමති නැහැ. එතකොට එයා ඒව පළවා හරින්න පුළුවන්. ඒ වගේම අපි කිව්වා මේ අර ස්වභාවිකවම සත්තුන්ව පාලනය කරන්න පුළුවන් මේ අපි කියන කෘමීන්ට වාසස්ථාන හදලා තියලා නැත්නම් පක්ෂීන්ට වාසස්ථාන හදලා තියලා මේ ගොවි මහත්තයා කරන්නේ ඒකනේ. කුඹුර ඇවිල්ලා මේක හිටවනවා කුරුල්ලන්ට වහන්න පුළුවන් තැන්. මේ වගේ භූමියේ ඒවා දකින්න පුළුවන් තැන් හදලා තියෙනවා. මේ බලන්නකො මේ මැද අන්තිමන මම මේවා කරපේකි. මේ ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒකේ විශේෂත්වය? ඒ තමයි ඒකේ පක්ෂියෙක් වහලා ඉන්නවා. නේ? ඒ කියන්නේ යාට ඒ විදිහට රාජකාරිය අතාරම්භ කරලා නේ. ඒ විදිහට මේකේ ඉන්න අනවශ්‍ය සත්තු වගාවට හානි කරන සතුන් පාලනය කරන්න පුළුවන්. භෝග ප්‍රභේද මාරු කරන එක නේද? කාලින් කාලයට පලිබෝධ මර්ධනයේ ක්‍රමයක් කියලා අපි කිව්වා. කොහොමුණත් අපි එක ක්‍රමයක්වත් හරියට කරන්නේ නැහැ නේද පුතේ? සාම්ප්‍රදායික දැනුම අපි ගන්නෙත් නැහැ. නවීන ක්‍රමයක් හරියට පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ නිසාම වගාවක් හරියට එන්නෙත් නැහැ. ඒ වගේම අතුරු ප්‍රතිඵල විදියට බොහොම දරුණු ලෙඩත් අපි හදා ගන්නවා. මේක කියන වගේම නිදන්ගත වකුගඩු රෝගය නේද? චර්ම රෝග, ස්නායු රෝග වගේ ඒවාත් හදාගන්න අපිට ඒ නිසා පුළුවන්කම ලැබිලා තියෙනවා. හරි. අපි දැන් කතා කරන්නේ දෙවෙනි කොටස කාබනික ගොවිතැනේ ජල කළමනාකරණය කියන කොටස. ජල කළමනාකරණය නේද? මේ පේන්නේ පරාක්‍රම සමුද්‍රයනේ. මේ මෙතන තියෙන්නේ එතන ඉදි කරපු ඔය ආසන්න ඉදි කරපු මේ ප්‍රතිමාවනේ. සමහරු කියනවා මේ පරාක්‍රම බාහු රජුරුවන්ගේ කියලා. නේද? තව සමහරු නම් කියන්නේ මේ පුලතිසි ඍෂිවරයාගේ කියලා. හරි කාගේ වුණක් කමන්නේ. අපේ පොතේ තියෙනවනේ පරාක්‍රම බාහු රජුරෝ කිව්වා කියලා මේ වතුර අපතේ අවන්න එපා ඒකින් නේද මොකක් හෝ වැඩක් ගන්න ඕන කියලා. හරි. ඒකෙන්ම කියනවනේ අපි කොයිතරම් හොඳට ජලය පරිහරණය කරන්න සූදානම් හිටි જાතියක්ද කියලා නේද? නේද? මේ තියෙන්නේ. අප අතීතයේ සිටම කෘෂිකර්මාන්තය සඳහා පරිසර හිතකාමී ලෙස ජලය ලෙස කෑල්ලක් අඩුයි. ලෝකයේ ප්‍රථම හා එකම ජාතිය වේ. ඒද පොඩි කෑල්ලක් අඩුයි කමන්නේ. නේ? මේ තියෙන ඔයාලගේ පොතේ තියෙන වැවක අංග ටික. මේ තියෙන වැවක වේල. වැව බැම්ම. වැව බැම්ම ආකාර කිහිපයකින් මොන දැක්කා? කොහොමදක් දැකලා තියෙන්නේ. මේ තියෙන්නේ බිසෝ කොටුව. කෝ බිසෝ කොටුව? මේ තියෙන්නේ. වැව බැම්මට ඇතුලෙන් වැව පැත්තේ තමයි ඒක තියෙන්නේ මිති. බිසෝ කොටුව. බිසෝ කොටුව කියලා කියන්නේ ජලයේ පීඩනය පාලනය කිරීම සඳහා ස්වභාවිකව මේ අපේ කට්ටිය හදාගත්ත ගැජට් එක. නේද?
ඊළඟට අපි කතා කරලා තියෙනවානේ සොරවුව ගැන. සොරවුව කියලා කියන්නේ ඒ ජලාශයෙන් නැත්නම් වැවෙන් වතුර එළියට ගන්න තැන. මෙන්න තියෙනවා මම ඔබට කිව්ව මාදුරෝය සොරවුව. මේ තියෙන්නේ මාදුරෝය සොරවුව. මම කිව්වා ඒකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා, ඒකේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා අපි කලින් කතා කරා. ඒ නිසා මම ඒ ගැන ආයෙ ලොකුවට කියන්න යන්නේ නැහැ. මේක මේ සංරක්ෂණය කරලා තියෙන්නේ. මෙතනින් ඇතුලේ තමයි මාදුරෝය වර්තමාන ජලාශය හා සොරව තියෙන්නේ. මේ තියෙන්නේ තවත් ඒ වගේ ජලාශ කීපයක සොරව. මේ තියෙන්නේ වැවක තවත් විශේෂ ස්ථානයක්. ඒ තමයි පිටවාන. ඒ කියන්නේ අතිරික්ත ජලය නැත්නම් වැඩි ජලය ඉවත් කරන හරින තැන. මේ පිටවාන දෙකක් ඔබට මේ පින්තූර දෙකේ දකින්න පුළුවන්. මේ තියෙන්නේ රළපනාව. එහෙම නැත්නම් අපි කියන වැවේ වතුර පහර වැදිලා වැව් බැම්ම ඇතුළු කොටස් හේදිලා යන්නේ නැති වෙන්න හදලා තියෙන කොටස්. මේ තියෙන්නේ වැව් ඉස්මත්ත. ඒ කියන්නේ වැවේ පෝෂක ප්‍රදේශය. සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන්ම වැවේ පෝෂක ප්‍රදේශය නැත්නම් වැව් ඉස්මත්ත ආරක්ෂා කරා. මොකද එමගින් තමයි මේ වැවට පිරිසිදු ජලය ලැබෙන්නේත්, ඒ වගේම වැව ගොඩවීම වළක්වා ගන්නෙත් ඉතාම වැදගත් කොටසක් විදිහට වැව් ඉස්මත්ත සලකනවා. ඊට පස්සේ අපි දන්න වාරි මාර්ග, එහෙම නැත්නම් මේ වයින් ජලයේ ගෙනියන මාර්ගයන්. මම මේ පෙන්වන්නේ යෝධ කොටස්. වර්තමානයේ අපි කතා කරා ජල කළමනාකරණය සඳහා පාවිච්චි කරන උපක්‍රම තියෙනවා කියලා. ඒ අතර ඉතාම වැදගත් තැනක් තමයි අපි කිව්ව වැසි ජල ටැංකි. මේ ඔබ පළවෙනි පින්තූරයේ දකින්නේ මේ වගේ වැසි ජල ටැංකියක්. ඒකෙම මෙහා පැත්තෙන් තියෙන්නේ වැසි ජල ටැංකියකට වතුර පුරවා ගන්න ක්‍රමය. ඊළඟට අපි කතා කරා වර්තමානයේ ජල කළමනාකරණයේදී ඊටාම සුවිශේෂී වගා ක්‍රමයක් විදිහට බිඳු ජල සැපයීම නැත්නම් බිඳු ජල සම්පාදනය ගැන. ඒකෙදි අපි කිව්වා පැලේ මුලටම ජලය බිඳු වශයෙන් ලැබෙන්න සලස්වනවා කියලා. ඒකෙන් වාසි ගණනාවක් ලැබෙනවා කියලාත් අපි කතා කරා. අපි ඒ ගැන බැලුවොත් මේ තියෙන්නේ ඒ වගේ පැල අතරට ජලයේ සැපයීම සඳහා නල එලලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. මේ දෙවනි ඡායාරූපේ පේනවා මේ පැල ආසන්නයේට වතුර වැටිලා ඒ හරිය තෙත තියෙනවා, අනිත් ඇඟුල තෙත නැහැ කියලා. මේ තියෙන්නේ බිඳු ජල සම්පාදනය සිද්ධ කරන සංකීර්ණ ක්‍රියාවලියක අපිට අවබෝධ කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන රූප සටහනක්. මම කිව්වා ඔබට මේකේ පෝෂක ද්‍රව්‍ය හිටම් මේකේ හරහා වගාවට ලබා දෙන්න පුළුවන් කියලා. ඊළඟට අපි කතා කරන්නේ භූමි කළමනාකරණය ගැන. ඒ කියන්නේ හරිත කෘෂිකර්මයේදී භූමිය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමත් ඉතාම වැදගත් කියලා අපි කිව්වා. මොකද වගා භූමියට නැත්නම් වගාවකට ප්‍රධාන උපස්තරය සපයන්නේ භූමිය එහෙම නැත්නම් පස්ස නිසා. නේද? ආ. වගාව සඳහා වනාන්තර යොදා ගන්න ගියොත් වෙනත් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා වගා භූමියෙන් උපරිම ඵලදාවක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. මේ පේනවා තරමක වැවුම් සහිත ප්‍රදේශයකයි වගා කරලා තියෙන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ පේනවා බෑවුම් සහිත භූමියක වගා කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා යම් විදියක ආරක්ෂණ උපක්‍රමත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ වගේ තද බෑවුම් සහිත ප්‍රදේශවල වගා කිරීම පාංශු ඝාතනයට හේතුවක්.
මේ ඒකේ ප්‍රතිඵල. ඊට පස්සේ අපි කියලා තියෙනවා භූමි කළමනාකරණයේදී අතුරු භෝග වගාව ගැන. ඒ කියන්නේ එක් භෝගයක් ප්‍රධාන භෝගයක් වගා කරපුවම ඒ අතර ඉඩේ තවත් භෝගයක් වගා කරන එක. මේ දකිනවා පොල් වගාවක් ඇතුලේ අන්නාසි වගාවක් කරලා තියෙන හැටි. මේ තියෙන්නේ පොල් වත්තක ඉඟුරු වගාවක් කරලා තියෙනවා. මේක නම් වෙනත් භෝගයක් වගා කරලා තියෙනවා. ෆොටෝ එකේ ඉච්චර පැහැදිලි නෑ. මේකේ පේනවා අන්නාසි වගාවක් තියෙනවා. මේ තියෙන්නේ කහ වගා කරලා. මේ තියෙන්නේ තිගුරු වගාවක්. මේ කහ. මේ තියෙන්නේ ජල පෝෂක ප්‍රදේශයක්. ජල පෝෂක ප්‍රදේශයක් කොහොමද ක්‍රියා කරන්නේ කියලා මේ ඡායාරූපේ පේනවා. නැත්නම් මේ පින්තූරේ පේනවා. පුංචි පුංචි දිය පාරවල් එකතු වෙලා තමයි ප්‍රධානම පෝෂක ප්‍රදේශය හදන්නේ. නැත්නම් ප්‍රධාන ජල ප්‍රවාහය හදන්නේ. ඒ වගේ ප්‍රදේශයක් වෙනත් කටයුතු වලට යොදා ගත්තොත් අර ජල පෝෂණය සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා ඊටු සියල්ල නැති වෙනවා. අර ඇඳලා තිබුණ පින්තූරේ මේ තියෙන්නේ මේ පින්තූරය මේ ඇත්ත ස්වභාවික පරිසරය. මේක බැලූ බැලමට අපතේ ගිය භූමියක් වගේ පේනවා. ඒක නිසාම ඕන නම් කෙනෙකුට දේශපාලඥයෙකුට හරි කෙනෙකුට පුළුවන් මේ භූමිය වඩා ප්‍රයෝජනවත් කාර්යයකට යොදා ගන්නවා කියලා මොනවා හෝ කර්මාන්ත හෝ දාන්න. හැබැයි එතකොට වෙන්නේ මේ ජල පෝෂක ප්‍රදේශයට හානි වෙනවා අන්තිමට වෙන්නේ ජලය නැති වෙලා යන එකයි. අපි පාංශු සාධකවල මේ ගුණාත්මක භාවයේ ඉහළ නැංවා ගන්න යොදා ගන්න ඕන උපක්‍රම ගැනත් අපි කතා කරා. නේද? එතකොට තිරසාර කුෂිකාර්මික භූමි කළමනාකරණය තුලින් අත්ගත කරගන්න පුළුවන් වාසි මොනවද කියලා කිව්වා. මම ප්‍රශ්නයකට උත්තර ලියන්නත් කිව්වා. මම දන්නවා උත්තර ලියාගෙන ඉන්නේ ඒත් මට දෙන්න බැරි වුණානේ. ඒ නිසා ඒක බලන්න මට ප්‍රශ්න අහන්නත් බැරි වුණා. අපි අනිත් දවසේ ගැන බලමු. වගා ක්‍රම කීපයක් ගැන කියලා තියෙනවා ඔයගොල්ලෝ පොතේ. ඒ ටික මම ඒ පිළිවෙලට මේකේ දාලා තියෙනවා. ඒ නිසා ඒක ආපහු කතා කරන්න උවමනා වෙන්නේ නැහැ. ශස්‍ය මාරුව එහෙම නැත්නම් භෝග මාරුව තියෙනවා. වැඩි දියුණු කර භෝග වර්ග ගැනත් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරේ කුෂිකාර්මයේ අවසාන අදියර, ඒ කියන්නේ පසු අස්වනු තාක්ෂණේ නැත්නම් පසු අස්වනු ක්‍රියාවලිය. නේද? ඒකේ අපි ප්‍රධාන කොටස් හතරක් ගැන කතා කරා. නේද? අස්වනු නෙලා ගැනීම, ඇසිරීම, ප්‍රවාහණය හා විකිණීම කියලා. එතකොට ගුණාත්මක භාවය රැකෙන විදිහට ඒවා සිදු කිරීම තමයි අපි පසු අස්වනු තාක්ෂණයේ විදිහට කතා කරේ. අපි ඊනකට කිව්වා ලංකාව වගේ රටක තීරණ පසුවස්වනු ක්‍රියාවලිය පසුවස්වනු තාක්ෂණය ඊටාම ප්‍රාථමික මට්ටමේ තමයි තියෙන්නේ කියලා. නේද? විද්‍යානුකූලව අස්වනු නෙලීමක් අපි දකින්නේ නැහැ. ඒවා අසුරනවා අපි දකින්නේ නැහැ. ප්‍රවාහණය අපි දකින්නෙත් නැහැ. ඒකට ඉච්චර උනන්දුවක් දක්වන බවක් අපි දකින්නෙත් නැහැ. මේ හින්දාම අස්වැන්නෙන් වැඩි කොටසක් පරිභෝජනයට ගන්නේ නැතුවම ඉවත් වෙනවා. ඒ නිසාම නිෂ්පාදකයාට හොඳ මුදලක් ලැබෙන්නේත් නැහැ. පාරිභෝගිකයාට පහසු මිලකට ගන්න හම්බ වෙන්නේත් නැහැ. ගන්න දේ උසස් මට්ටමකින් ඇත්තෙත් නැහැ. නේද? අපි ඒ ගැන කතා කරා. ඒකේ රූපරාමු ගණනාවක් තිබුණත් මම දැම්මේ නැහැ. මොකද අපි අස්වනු වෙළඳ පොළට එහෙම ගෙනියන හැටි පින්තූර කීපයක්ම ගත්තා. නමුත් ඒවා ගැටලු සහිත වෙයි කියලා මම ඒවා ඉවත් කරා. හරි. ඒ අපි කතා කරේ කුෂිකාර්මික ක්‍රියාවලිය හරිතකරණය කරගන්නේ කොහොමද නැත්නම් පරිසර හිතකාමී කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරේ කාර්මික ක්‍රියාවලිය පරිසර හිතකාමීව කොහොමද කරන්නේ කියලා. අපි කාර්මික ක්‍රියාවලිය කොටස් තුනකට බෙදුවානේ. ඒකේ පළවෙනි කොටස අපි කිව්වේ රසායනික ද්‍රව්‍ය භාවිතේනේ.
අපි ඒකෙදි මුලින්ම කිව්වා මතක ඇති රසායනික ද්‍රව්‍ය ගණනාවක් අපි කාර්මික ක්‍රියාවලිය හරහා අපේ භාවිතයට අරගෙන තියෙනවා කියලා. සෝදනකාරක ඖෂධ විස බීජනාශක රූපලාවන්‍ය ද්‍රව්‍ය ආලේපන තීන්ත වර්ග එහෙම කියලා කිව්වා. මේවා කෘත්‍රිමව හරිගස්සලා තියෙන හින්දාත් ඒවා පරිසරයේදී සාමාන්‍ය විදියට ෂේ වෙලා යන්නේ නැතුව දිගු කාලයක් පවතින හින්දාත් මිනිසාට මේ විවිධ ක්‍රම ඔස්සේ ඇවිල්ලා අහිතකර ප්‍රතිඵල ලබා දෙන හින්දාත් මේවා එච්චරම හොඳ නෑ කියලා අපි කිව්වා. නම් එහෙමනම් පුතේ මම අදට මේ පන්ති නතර කරනවා. අපි ඊළඟ දවසේ පන්තියේදී හමු වෙමු.